ස්වභාවික රසකාරක. මොනවද මේ ස්වභාවික රසකාරක? අද වෙන විට කෘත්‍රිම රසකාරක හා සුප් කැට කෘත්‍රිම වර්ණක යොදා සුගන්ධකාරක හා සෝස් වර්ග යොදා ආහාර සකස් කිරීමට රසායනික ද්‍රව්‍ය යොදා කල් තබා ගන්නා ලද ආහාර භාවිතයට බහුලව සිදුවේ. එබැවින් වර්තමානයේ රුධිරගත සීනි හා කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යාම අක්මාව හා බඩවැල් ආශ්‍රිත රෝග බහුල බව පිළිකා සෑදීමේ ප්‍රවණතාවය හා අවදානම ඉහළ ගොස් ඇත. එබැවින් එවන් ද්‍රව්‍ය යෙදූ ආහාර ප්‍රතික්ෂේප කර ආහාර රස ගැනීමට අමතරව ශරීරයේ නිරෝගී බව ආරක්ෂා කරන විවිධ ප්‍රතිඔක්සිකාරක හා සෞඛ්‍ය ප්‍රවර්ධනයට උපකාරී වන විවිධ රසායනික අඩංගු ස්වාභාවික කුළුබඩු යොදා සකසන ලද ආහාර භාවිතයට ගත යුතුය. අබ විෂනාශක හැකියාව ඇත. තෙල් උරා ගැනීම අඩු කරයි. බඩගිනි වඩයි. හෘද රෝග හා අක්මා රෝග වළක්වයි. උළුහාල් වේදනා නැති කරයි. දියවැඩියාව අධිරුධිර පීඩනය හා කොලෙස්ටරෝල් හොඳින් පාලනය කරයි. එනසාල් මූත්‍රා රෝග ඇදුම කැස්ස සුව කරයි. ආහාර රුචිය වඩවයි. හෘද ක්‍රියාකාරීත්වය උත්තේජනය කරයි. සූදුරු වමනය අජීර්ණය සුව කරයි. අන්ත්‍රගත පණුවන් නසයි. කරාඹුනැටි මුග රෝග ඇදුම කැස්ස සුව කරයි. කුරුඳු හෘදයට හිතයි. දියවැඩියාව පාලනය කරයි. සාධිකා පණු වමනයට මුඛ රෝගවලට සුව කරයි. සේර අජීර්ණ අරුචිය සුව කරයි. සූදුරු වමනය අජීර්ණය සුව කරයි. අන්තර්ගත පණුවන් නසයි. කරපිංචා ශරීරගත විෂ හා මේදය පාලනය කරයි. ගම්මිරිස් අජීර්ණය හා සෙම රෝග සුව කරයි. බඩගින්න වඩවයි. කහ දද කුෂ්ඨ තුවාල සුව කරයි. සම පැහැපත් කරයි. විස බීජ නසයි. උදරාබාධ වළක්වයි. ගොරකා ශරීරයේ ස්ථූල භාවය අඩු කරයි. හෘදයට හිත කරයි. ශරීරයේ අහිතකර අමිල සෑදීම අඩු කරයි. කොත්තමල්ලි පිපාසය සංසිඳුවයි. අක්මා රෝග හා විවිධ ශ්වසන රෝග පාලනය කරයි. ප්‍රතිශක්තිය වඩවයි. සුදුලූණු ශරීර අධික මේදය පාලනය කරයි. හදවතට හිතයි. අමු ඉඟුරු වේදනාව නැති කරයි. අජීර්ණ අරූචිය සුව කරයි.